අයිබෝවන් මුළු ලෝකයම කඳුළු ගඟක ගිල්වපු සතියක අවසානය තමයි අද දවසෙත් අපේ සීෆ්ලික්ස් වීකෙන්ඩ් ශ්‍රී ලංකා තුළින් ඔබව හමු වෙන්නේ. ඉන්දියාවේ ගුවන් අනතුර පිළිබඳව මුළු ලෝකයම මේ දවස්වල කතා කරනවා. ඒකේ තත්ත්වයන් පිළිබඳව යාවත්කාලින වන තොරතුරු පිළිබඳව දැනගන්නට මුළු ලෝකයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේක ලෝකයම හඬවපු තොරතුරක් බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ අපිට අමිල ටිකක් විතර දැනෙනවා වැඩිදත් කියලා හිතනවා මේ ගුවන් අනතුර. මොකද මෑත කාලේදී අපි දැක්කා කැනඩාවේ වගේම කොරියාවේ මෙවැනි ගුවන් අනතුරු කිහිපයක් වුණා. ජීවිත බොහෝ ප්‍රමාණයක් අහිමි වුණා. නමුත් මේ ගුවන් අනතුර අපිට අසල්වාසී රටෙන්ම ඇහෙන හින්දාද මන් දන්නේ නැහැ. අපිට ශ්‍රී ලාංකිකයන් විදියට තවත් සංවේදීකම වැඩි කරන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. කොහොම හරි මේ ගෙවුණු සතිය ගෙවුනේ විශේෂයෙන්ම ඔය කාරණය සම්බන්ධ වෙන්නයි. ඔව් මම හිතන්නේ එම ප්‍රවෘත්තියට තමයි වැඩි අවධානයක් ලෝකයේම මාධ්‍ය වලින් යොමුව තිබුණේ. ඒකට හේතුව තමයි ගුවන් යානයේ ගමන්ගත් සියලුම මගීන්ට එක් මගියෙක් හැරුණුකොට අනෙකුත් සියලුම දෙනාට තමන්ගේ ජීවිතය අහිමි වුණා. කෙසේ හෝ වේවා සම්පත් අපි මේ ප්‍රවෘත්තිය පිළිබඳව තවත් තොරතුරු වීකෙන්ඩ් ශ්‍රී ලංකා තුළින් අපේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී ළඟා කරන්න සූදානම්. ඒ ප්‍රවෘත්තිය ඒ ආකාරයට පසකින් තබා අපි අද දවසේ මුල්ම තතුව මොකක්ද කියන එක බලමු. දැන් ඒ කාරණය නිසා මුළු ලෝකයක් දුකෙන් ඉන්නවා. මේ දවස්වල අපේ දේශපාලන ක්ෂේත්‍රයෙන් දිහාට හැරුණොත් එහෙම ලංකාවේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් දුකෙන් ඉන්නවා. දැන් ඒ වගේ දුකෙන් ඉන්න කෙනෙක් ගැන තොරතුරක් කියන්න තමයි යන්නේ. තුෂාර උපුල්දනිය ජුනි 25 දක්වා යලි රිමාන්ඩ් කියලා තමයි මේ පුවත වාර්තා වෙන්නේ. දැන් ඔබ දන්නවා පහුගිය වෙසක් සමයේදී ජනාධිපතිවරයාගේ සමාව ලැබීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර සිටි රැඳවියන් කිහිප දෙනෙක්ම නිදහස ලබනවා. ඒ අතර එහෙම සුළු කොට තැකිය නොහැකි වරදවන් කරලා ඒ පිළිබඳව තවමත් උසාවිය පවා කතාබහට ලක් වෙන චරිතයක් කොහොම හරි නිදහස ලබාගෙන ගිහිලා තිබෙනවා. ඔහු නිදහස ලැබුවේ කොහොමද? කාගේ අවසරයකින් යුතුවද ඔහු රිමාන්ඩ් භාරයේ ඉඳලා බන්ධනාගාර ආරක්ෂාව සතුව ඉඳලා කොහොමද ඔහු නිදහස් වෙලා ගියේ කියන කාරණය පිළිබඳව මුළු රටම මේ ආදී කතා බහ කරමින් ඉන්නේ. හැබැයි අමිල මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය දේ පිළිබඳව කතා කරනකොට මේ ජනාධිපති සමාව හම්බ වෙන්නේ නිකන් සමාවකුත් නෙමෙයි. ජනාධිපති සමාව ලබා දෙන්න ඒ පිළිබඳව තීරණය කරන මණ්ඩලයක් ඉන්නවා. ඊටත් පල්ලෙහාට ගියපුවාම මේ පිළිබඳව නම් යෝජනා කරනවා බන්ධනාගාර මට්ටමින්. ඔවුන් කවුරුන්ද? ඒ වගේම ජනාධිපති සමාව ලබා දෙන්න ඌ ඒ මණ්ඩලයක් සිනවනේ ඒ කවුරුන්ද කියන කාරණයත් මේ අවස්ථාවත් එක්කම හෙළි කරන්නට අවශ්‍යයි කියන කාරණය අපි මතක් කරනවා. හේතුව තියෙන්නේ එසේ මෙසේ සමාවකුත් නෙමෙයි හම්බ වෙන්නේ. ජනාධිපති සමාවක් වෙසක් දවසේ හම්බ වෙන්නේ. ඊටාත්ම කල්තියා සැනසුම් සහගතව කරපු දෙයක් විදිහට අපිට මේ කාරණේ හැඟෙන්නේ දැනෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව මීට වඩා විමර්ශනයක් අවශ්‍යයි කියලා තමයි අපිට හිතෙන්නේ. විමර්ශනය සිදු වෙනවා ඇති ආණ්ඩුවෙන්ම කියනවනේ අපි මාධ්‍ය සංදර්ශන කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ කාරණය පිළිබඳවත් රටට එලි දැක්වුවොත් එහෙම හෙළිදරව් කළොත් එහෙම හරිම වටිනවා. හැබැයි මට මතකයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පිළිතුරු අමිතුවරයා සඳහන් කරා මාධ්‍යයට ඔය ජනාධිපති සමාව සහ පොදු සමාව කියන කාරණා දෙකක් කියලා. එතකොට දැන් මේ තුෂාර පුල්දෙනිය මහතා එම සිරකරුවා නිදහස් කොට තිබෙන්නේ ඔහුට පැවරී තිබුණු බලතල අනුව නීත්‍යානුකූලව තමයි කියන කාරණාව තමයි ඔහු මාධ්‍ය ඔස්සේ සඳහන් කරේ. කෙසේ හෝ වේවා අපි බලාගෙන ඉඳමු මොකද්ද වෙන්නේ කියලා. අහලා තියෙනව නේද කතාවක්? වයසට ගියත් හවසට ගෙදර කියලා. මේ තුෂාර උපුල්දෙනියට වෙලා තියෙන අන්නේ වගේ දෙයක්. තමන්ගේ බන්ධනාගාරයටම එවත තමන් ප්‍රධානත්වයේ දරපු බන්ධනාගාරයට තමන්ටම යන්න වෙනවා රඳවියෙක් විදියට. කලකම් පළ දෙන කාලයක් බොහෝ දෙනෙකුට. අපි යමු දෙවනි පුවතට එන. ඔව් දෙවනි පුවත අපි වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා වගේ සෝචනීය පුවතක්. ඔබ දන්නවා මේ වන විටත් පසුගිය බ්‍රහස්පතින්දා සිදු බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් ඔබ බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව යාවත් කාලීන වන්නට ඇති. නමුත් අපි අද වීකෙන්ඩ් ශ්‍රී ලංකා තුලින් නැවත වතාවක් සූදානම් මේ ඛේදනීය පුවත පිළිබඳව තොරතුරු ඔබට ළඟා කරන්නට. සැබවින්ම සම්පත් එම ප්‍රවෘත්තිය දුටු සැනවින් මට පෞද්ගලිකව ලොකු වේදනාවක් දැනුණා. මොකද මොකටම අහන කෙනෙකුට ෂොක් එකක් මේක. දරා ගන්න බැරි විදිහේ ෂොක් එකක්. අපිට ඒකට ඍජු සම්බන්ධතාවයක් නැති වුණත් ෂොක් එකක්. ඔව් විශේෂයෙන්ම අර සමාජ මාධ්‍ය වලින් සංසරණය වෙන වීඩියෝ පටන් ආරම්භුවාට පස්සේ ගුවන් යානාව අනතුරට ලක්වන මොහොතේදී ඇතිවෙන ගින්දරත් එක්කම
මටත් ලොකු ෂොක් එකක් ඇති වුණා. අයියෝ කියලා කියුණා. මොකද කොච්චර වුණත් ජීවිත අපේ අසල්වාසි රටේ වුණත් මගින් 243 දෙනෙකුට තමන්ගේ ජීවිත අහිමි වුණා. ඉතින් මේ අනතුර පසුගිය බ්‍රහස්පතින්දා සවස 1:30ට පමණ තමයි සිද්ධ වුණේ. අවාසනාවක තරම කියන්නේ උඩටවත් යන්න බැරි වුණා මේ මගින්ට. එංගලන්තය බලා යන්න හිටියේ මීටර 650ක් වගේ කෙටි උසකට තමයි ගුවන් ගතවන්නට අවස්ථාව ලැබුණේ. ඉන් අනතුරුව ගුවන් යානයේ පාලනය ගිලිහී යනවා. ඉන් අනතුරුව අසල තිබුණු වෛද්‍ය නිවාසික ගොඩනැගිල්ලක් මතර තමයි ගුවන් යානය කඩා වැටුනේ. විශේෂයෙන්ම මාධ්‍ය වලින් සඳහන් කළ ආකාරයට දැන් ආනාවරණය වන පරිදි දැන් සම්පත් මේක මෙහෙමනේ දැන් එංගලන්තයට යන්න අවශ්‍ය කරන තෙල් මේකේ ගබඩා වෙලා තියෙනවා. එතකොට බොහෝ වෙලාවට මේ පැය 10කට හරියන තෙල්. එතකොට මේ පැය 10න් එක විනාඩි දෙකක්වත් මේ ගමන යන්න හම්බුන්නේ නැහැ. එතකොට මේ තෙල් වලින් තමයි මේ වැඩිම හානියක් සිද්ධ වන්නේ. මොකද බොහෝ වෙලාවට ඔබ දන්නවා හදිසි ගොඩ බැස්සවීම් වලදී මේ ගුවන් යානා ගොඩක් වෙලාවට සමහරලාට එකම තැන කරකවනවා. ඒකට හේතුව තමයි ගුවන් යානයේ තිබෙන මේ දේවල් තෙල් ප්‍රමාණය අඩු කරගන්න. ඉතින් අපි බලමු සතියන්තය වන විට මේ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් වාර්තා වූ අනිත් කරුණු මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රකාශයක් නිකුත් කළා. බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමත් නිවේදනයක් නිකුත් කළා. ඔවුන් සූදානම් වනවා ඉන්දියාවට කණ්ඩායමක් පිටත් කර යවන්නට මේ ගුවන් යානා අනතුර පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නට. ඒකට හේතුව තමයි පසුගිය දශකය තුළ සිදු වූ බිහිසුණුම ගුවන් අනතුර. මේ අනතුරෙන් ජීවිත අහිමි වුණේ ගුවන් යානයේ සිටි මගීන්ට පමණක් නෙවෙයි. ඒ නිවාසිකාගාරයේ සිටිපු වෛද්‍ය ශිෂ්‍යයන්ටත් තමන්ගේ ජීවිතය අහිමි වුණා. ඉතින් මේ සිදු වූ බිහිසුණුම ගුවන් අනතුර පිළිබඳව තොරතුරු සොයන මේ කණ්ඩායම ඇමරිකාව ඉන්දියාවට යවන්න සූදානම්. ඒ වගේම බෝයිං සමාගමනුත් විශේෂ කණ්ඩායමක් යවන්න සූදානම්. මේ යානාව පිළිබඳව මතක් කරනවා නම් 2011 වසරේදී තමයි පියාසර කිරීම ආරම්භ කරලා තියෙන්නේ. බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් කියන යානයක් තමයි මේ ආකාරයට අනතුරටපත් වුණේ. විශේෂත්වය තමයි බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් ගුවන් යානයක් අනතුරටපත් වෙච්ච ප්‍රථම අවස්ථාව, පළවෙනි අවස්ථාව. මීට පෙර කිසිම අවස්ථාවක මේ වර්ගයේ ගුවන් යානාවක් අනතුරකටපත් වෙලා නැහැ. අද වන විට ගෝලීය වශයෙන් පියාසර කිරීම සඳහා එක් කර ඇති බෝයිං 787 වර්ගයේ ගුවන් යානා සංඛ්‍යාව 1148ක්. එතකොට මේ 1148න් එකක් තමයි මේ ආකාරයට අනතුරටපත් උනේ. කෙසේ හෝ වේවා ඇමරිකාවට අමතරව බ්‍රිතාන්‍යනුත් විශේෂ කණ්ඩායමක් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව තමයි සතියන්තය වන විට අපිට වාර්තා වුණේ. ඉතින් මේ ආකාරයට තමයි ඇත්ත වශයෙන්ම මේ සතියන්තය වන විට මේ ප්‍රවෘත්තියට අදාළව අප්ඩේට්ස් අපිට ලැබිලා තියෙන්නේ. අපි බලමු තවත් මොනවාද අපිට ලැබෙන අප්ඩේට්ස් කියලා. ඔව් මෙතෙන්දී තව ඉතාමත් මෙකනින් අපි කෙටියෙන් කාරණයක් කියාගෙන යමු. ඒ තමයි දැන් මෙතන තියෙන තවත් විශාල වැදගත්ම කාරණයක් තිබෙනවා. දැන් ටිකක් විතර සැකේවාසිය කපිතාන්වරයාට හෝ එහෙම නැත්නම් මේකේ ෆස්ට් ඔෆිසර් ගේ පැත්තට හැරිලා තිබෙනවා. මොකද ගුවන් නියමුවන් එහෙම නැත්නම් වසර පියාසර කාල පැයක් විතර ගත්තොතින් හැම විශාල පියාසර කාලසීමාවන් පහු කරපු ගුවන් නියමුවන් කිහිප දෙනෙක්ම Tamanගේ අදහස් මේ වෙනකොට පළ කරලා තිබෙනවා ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ. ඔහොම තමයි සබ්බං පහය ගමනීයක් සියල්ල හැරදා යා යුතුයි. ඒ වෙනුවෙන් අපි ලෑස්ති වෙන්න ඕන. ඒක තමයි අපේ ජීවිතයේ අවසානට එකතු වෙන දේ. කොහොම හරි අපි වීකෙන්ඩ් ශ්‍රී ලංකා තුලින් මීළඟ ප්‍රවෘත්තිය ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අමිල ඔබේ මනාපය කාටද කියලා අහපු ප්‍රශ්නයට මනාපය ලබා දුන්න මීට සති කිහිපයකට කලින් පිරිසක්. කොහොම හරි පහුගිය දවස්වලදී මේ පළාත් සභාවල බලය පිහිටුවීම සඳහා හැකියාවක් ලැබුණා විවිධ පක්ෂයන් වලට. ඒ අනුව අපි
කීපයක් විතරක් ඔබට ඉතාමත් ඉක්මනින් කියන්නම්. අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටවීමට සමගි ජන බලවේගයට හැකියාවක් ලැබුණා. ඒ වගේම හල්දුමුල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයට, ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජනදාස රත්නායක පත් වෙනවා. ඒ වගේම බණ්ඩාරවැල මහනගර සභාවේ නගරාධිපති ධූරයට සාගර ධීර මහත්මයා පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඊලංකේ තමිල් අරුස්කච්චි පක්ෂය මඩකලපුව මහනගර සභාවේ බලය අත්පත් කරගන්නට හැකියාවක් ලබාගෙන තිබෙනවා. මේ වගේ තවත් අනෙකුත් පළාත් සභාවලත් බලය අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබිලා තිනවා. දැන් මේ මඩකලපුව සහ මඩකලපුව විශේෂ බල ප්‍රදේශයක් බවට පත් වුණා හේතුව තිබෙන්නේ දමිළ සහ මුස්ලිම් කියනා වූ ජන ප්‍රජාව ඉතාමත්ම බහුලව සිටින ප්‍රදේශයක්. ඒ නිසාවෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ භාෂාව අවබෝධ කරගන්නට හැකියාවක් තිබෙන්නා වූ පිරිසක් බලයට පත් වුණොතින් හොඳයි කියන මතය ඒ ප්‍රදේශයෙන් ආවා. ඊට ප්‍රතිවිරුද්ධව ආණ්ඩු පක්ෂයත් උත්තර ලබා දුන්නා අපිට එහෙම කිසිදු ගැටලුවක් නැහැ. අපේ සහෝදරයන් ඉන්න ඕනෑම පැතියකට තම භාෂාව කතා කිරීම සහ අවබෝධ කර ගැනීමට හැකියාවක් තිබෙන්නා වූ ඒ නිසා අපිට එහෙම ගැටලුවක් නැහැ කියලා ආණ්ඩුව පැත්තෙන් උත්තරයක් ආවා. කොහොම හරි කොළඹත් දිනා ගන්න පුළුවන්කමක් ආවා. ඔව් කොළඹ තමයි මම හිතන්නේ වැඩි වශයෙන්ම මාධ්‍ය කතාබහට ලක් වුණේ විශේෂයෙන්ම මේ දේ සිද්ධ වෙන්න කලින් ඉඳලම මම දැක්ක සමහරු ගිහිල්ලා කුණු වැලවලුත් සුද්ධ කරනවා. ඉතින් ඒකත් එක්ක මේ මාතෘකාව උණුසුම් මාතෘකාවක් බවට පත් වුණා. කෙසේ හෝ ඉතින් කොළඹ මහනගර සභාවේ බලය ලබා ගන්නට ඔවුන්ට හැකියාව ලැබුණ සම්පත්. ඒ වගේම යාපනය ඊළඟේ තමිල් අරසු කච්චේට තමයි බලය හිමි වුණේ. අපි යනවා ඊළඟ ප්‍රවෘත්තියට. ජනාධිපතිතුමා දැන් කොහෙද ඉන්නේ? අපේ ජනාධිපති සහෝදරයා. එහෙමනේ දැන් මිනිස්සු අපේ රටේ පොදු ජනතාව කියන්නේ අපේ ජනාධිපති සහෝදර අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයක නිරත වුණා. අමිල මේ මට තියෙන මෙහෙම ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා රට ඉදිරියට ගෙනියනවද ආපස්සට ගෙනියනවද? එහෙම කියන්නේ හේතුවක් තියෙනවා. හරිද? හේතුව තියන්නේ දැනට වඩා ස්වර්ණමය යුගයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ලියවිලා තිබෙනවා. ආර්ථිකය අතින්ද, සමාජය අතින්ද, දැනුම අතින්ද අදට වඩා අපේ පසු පරම්පරාව ඉතාමත්ම ඉදිරියෙන් හිටියා කියලා දැන් අපිට හිතෙනවා. එක වෙලාවට හිතෙනවා ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ අපිට අතීතයේ තිබුණු සම්බන්ධතා යලිත් වතාවක් ගොඩනගා ගැනීමටද එහෙම නැත්නම් අතීතයේ අපි තාමත්ම සමීප සම්බන්ධතා පවත්වපු පිරිසත් එක්ක යලිත් සම්බන්ධතා වර්ධනය කරගන්නටද කියන පොඩි සැකයක්. ඒක සුබදායි සැකයක් වෙන්නට පුළුවන්. එහෙම හිතනවා. හේතුව තියෙන්නේ ඉන්දියාවට ගියා, චීනයට ගියා, දැන් ජර්මනියට ගියා. තවත් මැද පෙරදිග රටවල් කිහිපයකට යන්නට බලාපොරොත්තු ඉන්නවා කියලා හිතාගෙන එහෙම මත ප්‍රකාශ වෙලා තිබෙනවා. ඉදිරියට අපිට පිළිබඳව දැනගන්නටත් පුළුවන්කමක් තියෙයි. අර ආපස්සට ගියපු රට කාලයේ විසින් ආපස්සට යන්නට බෑ අපිට හදන්නට. හැබැයි අර අතීතයට ගිහිල්ලා ඒ තිබුණු සම්බන්ධතා යලිත් අලුත් කර ගැනීමක්ද මේ කරන්න කියන එක අපිට හිතෙනවා. සම්පත් ඔබ සඳහන් කරා අපිට ස්වර්ණමය යුගයක් තිබුණ කියලා. ඔබ කොයි වගේ කාලවක් වුණාද සඳහන් කරේ? ආර්ථික සමාජීය පැත්තෙන් පොඩ්ඩක් විතර මීට දශක දෙකකට නෙවෙයි 3කට විතර කලින් විතරගේ පොඩ්ඩක් හොඳ කාලයක් තිබිලා තියෙනවා. ඒ කාලෙ දිගටම ආව නම් අද සිංගප්පූරුවක්. ඔව් මේක කවුරුත් දන්න කතාවක්. වර්තමානයේදී ලී ක්වාන් කියු වරක් ලංකාවට ඇවිල්ලා ඔහු සඳහන් කරලා තියෙන්නේ තව අවුරුදු 10කින් මට සිංගප්පූරුව ශ්‍රී ලංකාව වගේ කරන්න ඕන කියලා. ඉතින් අද සිංගප්පූරුව තියෙන තැනයි අපේ රට තියෙන තැනයි බලපුවාම ඉතින් අහසයි පොළොවයි වගේ විශේෂයෙන්ම සිංගප්පූරුවට යන්න ඕන නැහැ. සිංගප්පූරුව ගුවන්තොටුපළට ගියා නම් ඇති සිංගප්පූරුව මොකද්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. කෙසේ හෝ වේවා අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයක නිරත වුණා. එහිදී ජර්මානු ජනාධිපති ෆ්‍රැන්ක් වෝල්ටර් මහතාව හමු වී සාකච්ඡා පැවැත්වීමටත් ඔහුට අවස්ථාව ලැබුණා. බර්ලිනයේ බෙල්විව් මන්දිරයේදී මෙම හමුව සිදු වූ අතර එහිදී පැවති නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටත් අනුර කුමාර දිසානායක මහතාට හැකියාව ලැබුණා. සුවිශේෂී දෙයක් තමයි ඔහුට ඉතාමත් හොඳ පිළිගැනීමක් ලැබුණා. විශේෂයෙන්ම රාජතාන්ත්‍රික පිළිගැනීමක් ඔහුට ලැබුණා. ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජර්මානු ජනාධිපති ෆ්‍රැන්ක් වෝල්ටර් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වුණේ. වගේම ඇඳුම ගැනත් සඳහන් කරන්න ඕන. පසුගිය සංචාරවලදී යම් Facebook pages වලින් සමාජ තවත් සමහර Facebook පිටු වලින්
උත්සාහගත්ත මේ ජනාධිපතිවරයාගේ ඇඳුම පිළිබඳව යම් යම් මත පළ කරන්න මේක ගැලපෙන්නේ නැහැ ඒ වගේ සංචාරයක් සඳහා මම හිතන්නේ ජනාධිපතිවරයා මේ හැම දෙයක්ම ධනාත්මකව ලබාගෙන තියෙන ආකාරය තමයි මේ පාර අපිට සුද්දගේ ක්‍රමයට ගිහිල්ලා සුද්දගේ ක්‍රමයට ගියා කොහොම හරි ඔව් ටයි එකක් දාලා බ්ලේසර් එකක් දාලා ගියා. ඉතින් අපි බලන් ඉඳිමු මේ අත්සන්කරන දීපාර්ශීය ගිවිසුම් වලින් අපේ රටේ ජනතාවට කොයි ආකාරයේ සිතක්ද සැලසෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. මොකද සම්පත් පසුගිය අවුරුදු 20-25 ඇතුළත ගිවිසුම් නම් අත්සන් කරන්නේ නැති මම හිතන්නේ එක 100කට 1000කට කිට්ටු වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අත්සන් කරපු ගිවිසුම් වලින් අපේ රටට අපේ රටේ ජනතාවට ලැබිච්ච බෙනිෆිට් එක මොකක්ද කියන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නය. ඔව්. ඉතින් අපි බලමු මේ අත්සන් කරන ගිවිසුම් වලින් කොයි ආකාරයටද අනාගතයේදී අපේ රටට ප්‍රතිඵල ලැබෙන්නේ කියන කාරණාව. කොහොමද හොඳ කී පොයින්ට්ස් ටිකක් හඳුනගෙන තිබෙනවා. අනිකුත් ආණ්ඩු සමයන්වලත් මේ කාරණය පිළිබඳ කතා වුණා. හැබැයි මේක ක්‍රියාත්මක වුණේ නැහැ. කොහොම හරි දැන් පොඩ්ඩක් හොඳ දෙයක් අපිට දකින්න ලැබෙනවා. අපි බලන් ඉමු. බලමු. ගොඩක් තියෙන විස්තර කතා කරන්න කාලය සීමිතයි. අපි යනවා ඊළඟ ප්‍රවෘත්තියට. ගෙදර වැඩකට හරි එහෙම නැත්නම් ගෙදර උදව්වකට හරි ගන්නවා නම් කෙනෙක්ව ගන්න ඕනේ කෙලින්ම අමාත්‍යාංශයක් උනත් බාර ගන්න පුළුවන් මට්ටමට. ඒක හරි. දැන් මේ කියන්නේ ප්‍රවෘත්තියත් පොඩ්ඩක් ඒ හා සම්බන්ධයි. කෙහෙලියගේ නිවසක සේවිකාවක් අත්අඩංගුවට ගන්න හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට නාමිකව පත්වීම් ලබා දී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිළිබඳව තමයි මේ අමාත්‍යවරයාට මේ විදිහට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් චෝදනා නගලා තිබෙන්නේ. ඒ කාරණය මුල් කරගෙන තමයි මේ අත්අඩංගුවට ගැනීමත් සිදු කරලා තිබෙන්නේ. ඇය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. කොහොම හරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම මාස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා ඇයව මේ විදියට යොමු කරලා තිබෙනවා. දැන් මේ ගැලි රඹුකැල්ල හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක් විදියට කටයුතු කරපු කෙනෙක්ව තමයි අමාත්‍යාංශයේ රැකියාවකට මේ විදියට යොමු කරලා තිබෙන්නේ. තවත් කෙනෙක් ඉන්නවා අරලියගහ මන්දිරයේ කාලයක් සේවය කළා යයි කියලා කියනවා. කෙනෙක් කියනවා එහෙමයි කියලා. ඒ අරලියගහ මන්දිරයේ සේවය කරපු කෙනා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තත් අනියුක්තව කටයුතු කරලා තියෙනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. කියන්න පුළුවන්. සමහර කියනවා එහෙම තිබුණා කියලා. ඉතින් මේ අමාත්‍යාංශය ජනාධිපති කාර්යාලයේ වැඩ කරන ගමන් එතනලුත් රුපියල් 80000ක පඩියක් අරගෙන තියෙනවා කියලා කෙනෙක් කියනවා. ඊට පස්සේ මෙතනින් රුපියල් 70000කට ආසන්න පඩියක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව තව රුපියල් 12000කට ආසන්න ප්‍රමාණයක අනිකුත් දීමනා තවත් දීමනා රසක් අරගෙන කොහොම හරි 1,58,000ක ආදායමක් ලබාගෙන තිබෙනවා මීට වසර කිහිපයකට පෙර කියලා කට්ටියක් කියනවා. සම්පත් දැන් මේ මට වෙලාවකට හිතෙනවා මේක හරි විහිළුවක් වෙලා කියලා. මොකද දන්නවද මේ දැන් නිලධාරීන් දූෂිත නිලධාරීන් මේ දේශපාලඥයින් අත්අඩංගුවට ගන්න නැති වෙනකොට විපක්ෂයේ අය මාධ්‍ය සාකච්ඡාත් පවත්වමින් සඳහන් කරා කෝ දැන් ඕගොල්ලෝ බලයට එන්න කලින් කිව්වේ දැන් මේ සියලුම දෙනාම අත්අඩංගුවට අරගන්නවා මේ අයව නීතිය ඉදිරියට රැගෙන එනවා මෙහෙමනේ කිව්වේ දැන් ඕගොල්ලෝ කරන්නේ නැහැනේ කියලා. හැබැයි දැන් කරන්න පටන් ගන්නකොට ඒකටත් කියනවා දැන් මේ රාජ්‍ය සේවය අඩපණ කරන්න හදන්නේ මේක තනිකර මේ මිනිස්සුන්ව මේ දැන් මේ කොටු කරන්න හදන්නේ තමන් කැලෑ නීතිය රජ කරවන්න හදනවා රට ඇතුලේ එහෙම කියලා. පසුගිය දවසක පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා ලොකු දෝස් මුරයක් දැම්මා ආණ්ඩුවට. අපි බලමු ඒක මොකක්ද කියලා. මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන ආයතන 3ක ප්‍රධානීන් මේ වන විට වැඩතහනම් වී එහෙම නැත්නම් බන්ධනාගාරගත වී ඉන්නවා. අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා මේ වෙනකොට පසුගිය දවස්වල රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉඳලා මේ වන විට වැඩතහනම් වී ඉන්නේ. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්වරයා මේ වන විට වැඩතහනම් වෙලා බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ වගේම ආගමන විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියත් මේ ආකාරයෙන්ම බන්ධනාගාරගත වෙලා ඉන්නවා. මේක මේ රටකට කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නෙවෙයි.
මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් ඇත්තටම මං හිතන්නේ මේ රජය ඉතා දැඩිව වග කියන්න ඕනේ. මොකද මෙවැනි තත්ත්වයක් තුළ රටක ආරක්ෂාව පිළිබඳ තියෙන කිසියම් විදේශ ආයෝජකයෙකුට එහෙම නැත්නම් දේශීය ආයෝජකයෙකුට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන තත්ත්වයකට මේ රට පත් කරමින් යනවා. ඒ වගේම මේ රජයේ ජ්‍යෙෂ්ඨ රජයේ සේවකීන් අවමානයට සැහැල්ලුවට ලක් කරමින් ඔවුන්ව සිරගත කරමින් මේ ආකාරයෙන් මේ කටයුතු කිරීම තුළ අපි දකිනවා මේ තියෙන ක්‍රමවේදය බිඳ දැමීමකට උත්සාහ දැරීමක් කරනවා. අපිට හිතෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ රජය බලයට පැමිණිදා ඉඳලා ඔවුන්ගේ මන්ත්‍රීවරු දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ අපි මේ හම්බුවෙච්ච බලය අතාරින්නේ නෑ කියන කාරණය. මේ රාජ්‍ය ආරක්ෂක පද්ධතිය බිඳවට්ටලා රාජ්‍ය ආරක්ෂක පද්ධතිය බිමට සමතලා කළා දාලා රජයේ සේවය අකර්මණ්‍ය කළා ජනතා විමුක්ති පෙරමුණ මේ උත්සාහ දරන්නේ අර උතුරු කොරියාව වගේ තත්ත්වයක් මේ රටෙහි ඇති කළා තමන්ගේ කාඩර්වරුන් හරහා රට පාලනය කරන තත්ත්වයකට මේ රට ගෙනියන්න දරන උත්සාහයක් කියන කාරණය ගැන අපිට බොහොම සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා. සම්පත් ඉතින් මේවට කොහෙන්ද සම්පත් හිනාවෙන්න ඕන අනේ මන් දන්නේ අර ස්ක්‍රීනේ කොටු දැම්මනම් ඕක හරියටම hina වෙන දා පෙන්වන්න පුළුවන් අපිට. අපි යන ඊළඟ ප්‍රවෘත්තියට දැන් කලින් ප්‍රවෘත්ති විදිහට ඒ දෝෂමුරය දාන්නේ පොදු ජන කරමුණේ මහලෙකා. දැන් දෝෂමුරයක් ආණ්ඩුවට දානවා කාදිනල් හිමිපාණන්. ඒ තමයි ආණ්ඩුව බලයට පත් වෙනකොට දුන්නු පොරොන්දු ඒ විදිහට ඉෂ්ට කරන්නේ නැහැ කියන දෝෂමුරය. ඒ තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාවක් දැන් පහුගිය ආණ්ඩු සමයන්වලදී සිදු වුණා. ඒකේ නැති වෙලා තිබුණු පිටු කිහිපයක් පිළිබඳව වර්තමාන ආණ්ඩුවක් කතා කළා. හැබැයි ඒ පිටු ටිකත් හොයාගෙන සම්පූර්ණ පිටු ටික ඔක්කොම මේ කොමිෂන් සභා වාර්තාව සම්පූර්ණයෙන්ම අධිකරණයට බාර දුන්නා කියලා පහුගිය සතියකදී අපිට පුවතක් අහන්න දකින්න ලැබුණා. ඒත් එක්කම මුළු රටේම බලාපොරොත්තුව තිබුණේ එහෙනම් ඉතාමත්ම ඉක්මනින් කවුරුන්ද මේකට වගකිව යුතු පාර්ශවය කියන කාරණය මුළු රටටම හෙළිදරව් කරાવી කියලා. මොකද රටේ ජනතාව විතරක් නෙවෙයි විදේශගත ශ්‍රී ලාංකිකින් පවා මේ පිළිබඳව ඇහැ යොමාගෙන ඉන්න නිසා විශේෂයෙන්ම කතෝලික සභාව මේ පිළිබඳව වැඩි වශයෙන් අවධානයෙන් ඉන්නවා. මොකද ඒකෙන් අගතියටපත් වුණේ විශේෂයෙන්ම කතෝලික ජනතාව නිසා. මේ පල්ලිය තුලදී ඝාතනයකට ලක් වෙමින් ඔවුන්ට වැඩි බලපෑමක් සිදු වුණු නිසා. කොහොම හරි මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේත් සඳහන් කරන්නේ කියපු දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ සහ ඒකෙන් ඇතැම් පිරිසකට වන්දි ලබා දුන්නා කියලා එහෙම නැත්නම් ඒකට වගකිව යුතු සමහරක් පාර්ශවයන්ගෙන් මුදල් අය කරගත්තා කියලා මේක විසඳෙන්නේ නැහැ. මේකේ මහමොලකරුවන් කවුරුන්ද? නැත්නම් මේක දියත් කළේ කවුරුන්ද? මොන වගේ අරමුණක් හේතුවෙන්ද මේක දියත් වුණේ කියන කාරණේ පිළිබඳව නිසි පිරිස නම් කරලා ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නට කියන ඉල්ලීමයි කරන්නේ. ඒක තාම රජෙන් ඉෂ්ට වෙලා නැහැ කියන රතු එළිය යලිත් වතාවක් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දන්වලා තිබෙනවා. ඒකින්ද රටක් විදිහට ශ්‍රී ලාංකිකයන් බලාගෙන ඉන්නවා මුළු ලෝකෙම ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ දිහා අවධානයෙන් යොමාගෙන ඉන්නවා. කොහොමත් මාලිමා රජයකට මේකෙන් පැනලා යන්න පුළුවන් කමකුත් නැහැ. මොකද ඔවුන් ලබා දුන්නු බලාපොරොත්තු කන්දේ ඉහළම තිබෙන තැනක තියෙන තොරතුරක් මේක නැත්නම් බලාපොරොත්තුවක් සහ පොරොන්දුවක් මේක. ඒ නිසා පැනලා යන්නට පුතෝ හම්බෙන්නේ නැහැ ඉඩක්. ඒ ප්‍රවෘත්තීන් පස්සේ දැන් මේ කියන්න යන්නේ කැකිල්ලේ රජ්ජුරුවෝ නඩුවහපු විදියද කියලත් වෙලාවකට හිතෙනවා සම්පත්. හේතුව තමයි මම ඒ කැකිල්ලේ රජ්ජුරුවෝ නඩුවහපු විදිය දැන් කියන්න යන්නේ නැහැ. මම හිතනවා ඔබ දන්නවා ඒක. දැන් මේ ගැරන්ඩියල්ලේ පසුගියදා සිද්ධ වෙච්ච බස් අනතුර සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. දැන් අපිට වාර්තා වෙනවා ගැරන්ඩියල්ල අනතුරට එරෙහිව ගමනාගමන මණ්ඩලයට හා මාර්ග සංවර්ධන අධිකාරියට නඩු පැවරීමට නිර්දේශ කර තිබෙන කාරණා බව. මීට පෙර වැරද්ද පටවන්න හැදුවා පියදුරු මහත්මයා මතට සඳහන් කරා ඔහු දවහල් කාලයේ තවත් රැකියාවක් කරලා තමයි මේ රාත්‍රී කාලයේ මෙම බස් රථය සඳහා පැමිණ තිබෙන්නේ කියලා. පැය 13ක් සේවා කාලයක් තිබුණා කියලා කියනවා. ඔව්.
ඉතින් දැන් වාර්තා වෙන්නේ මහා ගමනාගමන මණ්ඩලයට සහ මහාමාර්ග සංවර්ධන අධිකාරියට නඩු පැවරීමට නිර්දේශ වී තිබෙන බව ගැරන්ඩියල්ල අනතුරට හේතු වී ඇත්තේ අධික තෙහෙට්ටුව මත රියදුරට ඇති වූ නිදිමත ස්වභාවය බව අන්තුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටිය පසුගිය දිනක කෙසේ නමුත් මෙහිදී අනතුර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් එම රියදුරට පැවරීමක් සිදු නොකරන බව තමයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කොට තිබෙන්නේ. ඔය ආකාරයට තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. මම අර ඒකයි කිව්වේ කැකිල්ලි රජුරුව නඩුව අහපු විදිහට තමයි දැන් මේක සිද්ධ වෙන්නේ. අන්තිමට දැන් මේ මෙතනින් මේ නඩුවට ගියාම මේගොල්ලෝ කියයි දන්නේ මාර්ගය හදපු කොන්ත්‍රාත් එක බාර දුන්නු කට්ටිය තමයි මේකට වග කියන්න ඕනේ කියලා. ඒක බාස් වෙනකල් යයිද දන්නේ නැහැ. මේසන් බාස් වෙනකල් ගිහලා ඇයි මේකට කොන්ක්‍රීට් කණු දැම්මේ නැත්තේ නැත්නම් ඇයි මේකට යකඩ බැස්සුවේ නැත්තේ කියලා ආගේ හයිද දන්නේ නැහැ. ආයිත් දන්නේ අපි බලමු ඉතින් අවසානයේ මොකද්ද වෙන්නේ, කවුද මේකේ වැරද්ද බාරගන්නේ, කවුද මේවට වග කියන්නේ සහ මේ වගේ වැදගත්ම දේ තමයි සම්පත් මේ වගේ අනතුරු ඉදිරියට නොවන්නට කුමන ආකාරයේ වැඩපිළිවෙලක්ද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. මොකද වුණ දේ වුණා. අපිට නැති වෙච්ච ජීවිත ආපහු ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි කරන්න ඕන මින් ඉදිරියට මේ වගේ ඛේදනීය අනතුරු සිදු නොවන තැනට වැඩ කටයුතු සලස්වන එක. යමු ඊළඟට. කතාවක් අහලා තියෙනවද මේ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා? කොසුත් මේ දවස්වල ගණන්. කොසුත් මේ දවස්වල ගණන්. ඔය කඩුව හම්බෙන කෙනා අනුව හොඳට කැපෙන කඩුවක් නම් හම්බෙලා තියෙන කපන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න නැතුව කපනවනේ තියාගෙන. කඩුවකුත් දැන් 10000ක් වෙනවා. ගාන දන්නවනේ. කඩුවක් ගෙනාවා යාර. කඩුවක් ඉම්පෝට් කරාද කොහෙන්ද? ලස්සන වැඩේ තියෙන්නේ. ඔය කඩුව වගේ තමයි විධායක ජනාධිපති ධූරය කියන කතාව. ලංකාවේ කතාව පැත්තකින් තියමුකෝ. විධායක ජනාධිපතිවරයෙක් ඉන්න රටක් තමයි ඇමරිකා එක්සත් රාජධානිය. ට්‍රම්ප් කියන්නේ තමන් ගාව කඩුවක් තියෙනවා කියලා දැනගෙන ඉන්න කෙනෙක් ඔය කඩුව කොච්චර තියුණුද ඕකෙන් කපන්න පුළුවන් මොනවද කියලා වෙලාවකට හොයන්න බලන්නේ නැතුව කපනවා දෝ කියලා හිතනවා. හිටපු ගාම මේ කපපු දේවල් ගැන දුක් වෙලා ආයමත් සරක් පැලස්තර ගහලා හරි මේක අමුණන්න ගිය වෙලාවලුත් අපි දැක්කා. මට වෙලාවකට හිතෙනවා අපේ සම්පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලනය ෆලෝ කරනවද කියලා. පුතුන් මිත්තෙක්ද දන්නේ නැහැ. මොකද ආදිවාසී. ඒව කියන්න හොඳ නැහැ. කොහොම හරි මේ හේතුව තියන්නේ දැන් පහුගිය දවසකදී මුළු ආසියාවේ ඇතැම් රටවල් වලට වගේම යුරෝපයේ සමහර රටවල් වලට දැවැන්ත බදු ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒක හරියන්නේ නැහැ කියලා හිතලා මුළු රටවල් ගණනාවකින් ආපු දෝෂ්මුරයත් එක්ක ඒක යලිත් තවක් සංශෝධනය කළා. සමහර රටවල් මේක ඉවත් කරලම දැම්මා. දැන් ඒ වගේම දෙයක් ඔන්න පහුගිය සතියේදී පහුගිය සති අන්තිමේදී අපි වීකෙන්ඩ් ශ්‍රී ලංකා තුලින් ඔබට කියපු ප්‍රවෘත්තියක් තිබුණා. රටවල් 12කට සම්බාධක පැනෙව්වා ඇමරිකාවට ඇතුල්වීම සම්බන්ධයෙන්. දැන් ඒ රටවල් 12 සමාජිකයන් සහ ඊට සම්බන්ධ තවත් රටවල් වල පිරිසක් එකට එකතු වෙලා ඇමරිකාව තුළ උද්ඝෝෂණ කරනවා කියලා තමයි මේ දවස්වල අපිට ආරංචි වෙන්නේ. එහෙම කරන්න එපා කියන දේ තමයි ඒ හැම දෙනාගේම ඉල්ලීම බවට පත් වෙලා තිබෙන්නේ. කොහොම හරි ලොස් ඇන්ජලිස් නුවර වැටලීම් සිදු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට අරගෙන තිබෙනවා මේ විදිහට රැකියා අනවසර සංක්‍රමණිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම 77 දෙනෙක් ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේදී තවත් වෙනත් කාරණා හේතුවෙන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කොහොම හරි මේ විදිහට රටවල් ගණනාවකට පනපු නීතිය ඒ විදිහට බලාත්මක කරන්න එපා කියලා තමයි තියෙන්නේ. හැබැයි පහුගිය දවසකදී මේක බලාත්මක වුණා. මේක ආයමත් අකුල ගන්න කියන ඉල්ලීම තමයි මේ රටවල පිරිස ඉල්ලීමක් විදිහට ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් සිදු කරන්නේ. මම මේක ඇමරිකාවට විතරක් නෙමෙයි මුළු ලෝකයේම රටවල් මේ වෙනකොට විශේෂයෙන්ම බටහිර රටවල් මේ ක්‍රමය දැන් අනුගමනය කරන අපි ඉන්න ඕස්ට්‍රේලියාවේදී උනත් අපිට දැන් පහුගිය අවුරුද්දේ ජුලි මාසයේදී විශාල වශයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ ස්ටුඩන්ට්ස්ලා විදිහට තමයි ශිෂ්‍යයන් විදිහට තමයි බොහෝ දෙනෙක් සංක්‍රමණය වුණේ. එතකොට වයෝවෘද්ධ භාවය වයෝවෘද්ධ පිරිසක් පවා වයස අවුරුදු 50ට අඩු නම් එහෙම ඔවුන් ශිෂ්‍යයන් විදිහට නැත්නම් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරලා ඕස්ට්‍රේලියාවට ආවා. ඒක රටකට බරක්. මොකද මොවුන් PR එක ගත්තොත් එහෙම ඔවුන් ඉතාමත්ම ඉක්මනින් වයසට යනවා. ඒක නිසා අපිට රටකට අවශ්‍ය කරන ශිෂ්‍යයන් විදිහට TR එකකට එහෙම නැත්නම් PR එකට යනවා නම් එහෙම තරුණ වයසේ ප්‍රජාවක් කියන අරමුණ මූලික කරගනිමින් තමයි ඒක ප්‍රධානතම අරමුණක් වුණා.
ඊට අමතරව තවත් හේතු කාරණා තිබ්බා. ඒ කාරණය මූලික කරගෙන වයස අවුරුදු 35ක් පමණක් වෙනකල් විතරයි ශිෂ්‍යයන් විදිහට ඇවිල්ලා රටට අධ්‍යාපනය හදාරලා ටෙම්පරරි වීසා එකකට එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ට් විදිහට යන්නට පුළුවන්කමක් තියෙන කියලා නීතියක් ගෙනාවා. ඔය ක්‍රමවේදයම ඒ කියන්නේ වයස සීමාවක් නැති වුණත් කැනඩාව, ඇමරිකාව, එංගලන්තය තවත් යුරෝපයේ රටවල් ගණනාවක් මේ විදිහේ සම්බාධක මේ වෙනකොට පනවමින් ඉන්නවා. විශේෂයෙන්ම ආසියාතික ඇතැම් රටවල් වලින් අනෙකුත් රටවල් වලට යන පිරිස නැවතත් තතාවක් තමන්ගේ මව් රටට එන බලාපොරොත්තුවකින් නොවේ යන්නේ. සහ ඔවුන්ගේ කල්ක්‍රියාවේ හොඳකම නිසා ඒ රටවල් ටිකක් වැඩි වශයෙන් දැන් අවධානයෙන් ඉන්නවා. මොකද මෙල්බන් වල පහුගිය මාසයකදී සිදු වුණා විශාල ගැටුමක් ඇති වුණා. ඉතින් ඒ දේවල් මේ වගේ රටකට ඔබින්නේ නැහැ කියලා තමයි ඒ වගේ රටවල් කල්පනා කරන්නේ. ඒත් එක්කම යනවා තවත් ප්‍රවෘත්තියකට සිරියාව සම්බන්ධයෙන් තමයි මේ සිරියාවේ කාන්තාවන්ට පනවපු අලුත් නීතියක් සම්බන්ධයෙන් තමයි මේ කතාව අපි ඔබට කියන්නට යන්නේ. පොදු වෙරළ තීරයන් වලදී එහෙම නැත්නම් නාන තටාකයන් වල එහෙම තම පූල් එකකට ගියොත් එහෙම සිරියානු කාන්තාවන්ට මුහුණ ඒ වගේම අත්පා වල ඉදිරිපට අත් දෙක ගත්තොත් එහෙම ඉදිරිපස්ස කොටස සහ කකුලේත් පහළ කොටස් පමණයි ආවරණය නොවන පරිදි තබා ගන්නට පුළුවන්කමක් තිබෙන අනිකුත් සියලුම ශරීරයේ කොටස් ආවරණය වන පරිදි නැත්නම් බුර්කාවක් පැළඳිය යුතුයි කියලා තමයි මේ නීතිය ගෙනල්ලා තිබෙන්නේ. කොහොමද සිරියාවේ කලින් ඉඳන්ම තිබුණා සිරියාවේ කාන්තාවන් මේ ඇඳුම් ආයිත් මේ විදිහට පළඳින්නට අවශ්‍යයි කියන කතාව තිබුණා. දැන් ඒක නීතියක් විදිහට සම්මත කරලා අද පොදු ජනතාව ගැවසෙන්න වූ ස්ථානවලදී නැත්නම් වෙරළ තීරයට ගියත් ඔවුන්ට ඒක ඉවත් කිරීමට හැකියාවක් නැහැ කියන නීතිය තමයි ගෙනල්ලා තියෙන්නේ. හැබැයි මේක වළංගු වෙන්නේ නැහැ පෞද්ගලික වෙරළ තීරයන් වලදී සහ සමාජ ශාලාවල එහෙම නැත්නම් තරුපහේ හෝටල් වලදී මේ කතාව අදාළ වෙන්නේ නැහැ කියලා තමයි තිබෙන්නේ. ඒක අර පොදු මහ ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානයන් වලදී නැත්නම් වෙරළ තීරයකට ගියත් මේ කතාව ඒ විදිහම ඇප්ලයි වෙනවා. ඒ වගේම ගෙනල්ලා තිබෙනවා නීතියක් දැන් වෙරළ තීරයකට ගියොත් එහෙම පිරිමින් පවා නැත්නම් පිරිමි පුද්ගලයන් පවා තමන්ගේ පපු ප්‍රදේශය ආවරණය කරගෙන එහෙම ෂර්ට් එකක් පැළඳගෙන ඉන්නට ඕනේ, අඳින්නට ඕනේ. එහෙම ඉන්නට බෑ කියලා එහෙම නැත්නම් අනාවරණය කරගෙන ඉන්නට බෑ කියලා නීතියකුත් ගෙනල්ලා තියෙනවා. කාන්තාවට මෙහෙම නම් පිරිමියටත් මෙහෙම තියෙන්න ඕනේ කියලා පොඩි එකක් ගෙනල්ලා සිරියාව අසිරියාව වේගෙන ඉතින් ඒ ප්‍රවෘත්තියත් එක්කම මම හිතන්නේ මේ අද දවසේ අපි සඳහන් කරන අවසන් ප්‍රවෘත්තිය වන්නට පුළුවන්. සුබදායි ප්‍රවෘත්තියක් නෙවෙයි. ඔබ දන්නවා නැවතත් මැද පෙරදිග උණුසුම් පසුගිය සතියාන්තයේ මොකද ඔබ දන්නවා මේ ගාසා තීරය, ඊශ්‍රායලය, එතකොට පලස්තීනය, ඉරානය මේ සෑම රටක්ම දැන් යුද්ධවලට මැදිහත් වෙලා තිබෙන්නේ. මේ මම කියන්නේ යන ප්‍රවෘත්තියත් එක්කම තවත් සම්බන්ධ ප්‍රවෘත්තියක් තමයි ශ්‍රී ලංකන් එයාලයින් සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කළා. තමන්ගේ ගුවන් ගමන් මාර්ග පවා වෙනස් කරන්න යනවා කියලා, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය දක්වා ගමන් කරන ගුවන් යානා සඳහා. කාරණාව මේකයි සම්පත්. ඊශ්‍රායලය මගින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරා ඉරානය තෙහෙරාන් වෙතට. මේ ප්‍රහාරය හේතුවෙන් ජීවිත 78ක් අහිමි වෙලා 326කට වඩා ප්‍රමාණයකට තුවාල සිද්ධ වුණා. ඉතින් ඔබ දන්නවා ඊශ්‍රායලය සහ ඉරානය අතර දැන් කාලයක් තිස්සේ විවිධාකාරයේ මතකැටුම් පවතිනවා, විශේෂයෙන්ම පලස්තීනය මූලික කරගනිමින්. ඉරානය බොහෝ වෙලාවට කියන්නේ මේ පලස්තීනය ජනසංහාරයක් බවට පත් කර තිබෙනවා ඊශ්‍රායලය. මේක පිටිපස්සේ සිටින්නේ ඇමරිකාව. ඉතින් මට මතකයි ඉරානය අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇමරිකාවට ඊශ්‍රායලයට සහයෝගය දක්වන්න එපා කියන කාරණාව. ඉතින් මේ ප්‍රහාරය නිකුත් වෙලා පැය කිහිපයක් ඇතුළත ඇමරිකාව නිවේදනයක් නිකුත් කරා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකාව කිසි ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවයක් නැතැයි කියමින් ඔවුන් නිවේදනයක් නිකුත් කරා. ඉතින් ඒකෙන්ම අපිට පේනවා කොරාට කලින් පැනලා කියලා. ඉතින් කෙසේ හෝ වේවා දැන් ඊශ්‍රායලය මේ ප්‍රහාරය ඉරානයට එල්ල කරේ. ඔබට මතකයි මිනිත්තු මාස කිහිපයකට පෙර ඉරානය
ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මහිතන්නේ දහසකට හෝ 100කට ආසන්න ප්‍රමාණයක් එල්ල කරා. ඒ ඔවුන් ප්‍රතිචාර දැක්වේ ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරපු ප්‍රහාර නවත්තන්න කියන කාරණාව මුල් කරගෙන. ඉතින් දැන් ඒ එල්ල කරපු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් විදිහට තමයි මේ ආකාරයට ඔවුන් ප්‍රහාර එල්ල කරන්නේ ඊශ්‍රායලය. මේකෙන් ජීවිත 36ක් 326කට ආසන්න ප්‍රමාණයක් තුවාල සිද්ධ වුණා. ඒ වගේම ඉරානයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මේ ප්‍රහාරවලින් මිය ගොස් සිටි බවට තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ. ඉතින් මේ තත්ත්වය දැන් එන්න උණුසුම් වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා ඉරානය කියන්නේ අපේ නියුක්ලියර් පවර්ස් න්‍යෂ්ටික බලය තියෙන යයි පැවසෙන රටක්. ඉතින් අපි දන්නේ නැහැ මේ දේශපාලනික ඉන්ටර්නැෂනල් පොලිටික්ස් කොහෙන් නතර වෙයිද කියලා. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ අහිංසක ජනතාව තමයි මේවට මැදිහත් වෙලා තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නේ. ඉතින් ඔය ආකාරයට තමයි ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වාර්තා වෙන පුවත්. හොඳයි. එහෙනම් ඉතින් ඒ කතාවිනොත් පස්සේ අද දවසට සමුදෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එහෙනම් තවත් සතියකින් හරියටම දවස් 7කින් හරියටම දවස් 7කින් හමුවන බලාපොරොත්තුව ඇතිව ඒ පොරොන්දු ඔබට ලබා දෙමින් අපි යනවා එහෙනම් සතියක විරාමයක් ලබා ගන්න. වීකෙන්ඩ් ශ්‍රී ලංකා තුලින් හමු වෙමු ලබන ඉරිදා.